ගොඩක් අමාරුයි කියලා දැනගෙන තමයි පටන් ගත්තේ. ඒකට ඒක ඉක්මනට ගෙවිලා ගියා ඇත්තටම. බස් වලින් යන්න තියෙනවා ට්‍රේන් වලින් බෝට් වලින් විතරයි කියලා ඇත්තේ. බෝට් වලින් ප්ලේන් වලින් ගියේ නෑ. ක්ලිනිකල් ට්‍රේනින් එක හිමාර නිකන් අර සීනීද සුසීද ක්ලිනිකල් ට්‍රේනින් එකක් නෙමෙයි. Hey guys, welcome back to our YouTube channel Live Life with GM Lens. අද දවස හරිම විශේෂ දවසක්. මොකද අද අපේ ක්ලිනිකල්ස් වල අන්තිම දවස. එක පැත්තකින් සතුට හිතෙන දවසක්, තව පැත්තකින් දුක හිතෙන දවසක් තමයි මේ. ඇයි මේ දුක, ඇයි මේ සතුට කියලා මම මේ වීඩියෝ එක අතරමැදදී ඔයාලට කියන්න. ඊට කලින් අපේ අවසාන සෙටින් එක කොහෙද කියලා ඉන්නම්කෝ. අපේ අවසාන සෙටින් එක උනේ ශ්‍රී ජයවර්ධනපුර හොස්පිටල් එක. ඉතින් අපි මෙහි උදේ පාන්දර 6:00ටවත් යන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ඒක 8 වෙනකොට ඉන්න ඕනේ. මොකද අපි ගියපු සෙටින් වලින් ගොඩාක්ම බිසි සෙටින් එකක් තමයි මේක. අපි ගර්ල්ස්ලා ඉන්නේ ගර්ල්ස් හොස්ටල් එකේ. ඒතර පුංචි බොරැල්ලේ. ඒතර පුංචි බොරැල්ලේ ඉඳලා අපි බස් එකේ ගිහිල්ලා ආයි බොරැල්ලෙන් ආයි අපි තව බස් එකක යන්න ඕනේ මේ ශ්‍රී ජයවර්ධනපුර හොස්පිටල් එකට යන්න. ඉතින් මේක ටිකක් ලොන්ග් ජර්නි එකක්. 45 minutes විතර යන ලොන්ග් ජර්නි එකක්. ඉතින් උදේ පාන්දරම යන්න වෙනවා. අපි හොස්පිටල් එකට යනකොට හැමදාම වගේ උදේ 7:45 විතර වෙනවා. ඊට පස්සේ අපි බෑග්ස් තියලා ඊට පස්සේ අපි කෙලින්ම යනවා බ්‍රේක්ෆාස්ට් ගන්න. ටින් ටින් ඊට පස්සේ අපි බ්‍රේක්ෆාස්ට් අරගෙන ඉවර වෙලා ICU යන්න ඕනේ, HCU යන්න ඕනේ. ඊට පස්සේ ක්ලිනික්ස් වල ඉන්න ඕනේ. MSK තියෙනවා. ඊට පස්සේ lung function units තියෙනවා, නියුරෝ ක්ලිනික්ස් තියෙනවා. ඒ හැම ක්ලිනික් එකකටම අපි යන්න ඕනේ. ඒ වගේම වෝඩ්ස් වලට තියෙනවා. වෝඩ්ස් වලටත් යන්න ඕනේ. එතකොට අපේ ෆුල් ඩේ එකම ඒ තැන්වල අපිට රොස්ටර් එකක් හදලා දීලා තියෙනවා. ඒ රොස්ටර් එක අනුව අපි යන්න ඕනේ. මෙහෙත් අපිට ඇත්තට දේවල් වීඩියෝ කරන්න බෑ. ඊට පස්සේ 8 ඉඳන් 12 වෙනකම් අපේ ක්ලිනිකල් ටයිම් එක ඉවරුණායින් පස්සේ අපිට 12ට ලන්ච් ටයිම් එක හම්බ වෙනවා. 2 වෙනකම් අපිට ලන්ච් ටයිම් එක හම්බ වෙනවා. ඉතින් ඒ ලන්ච් ටයිම් එකේදී අපි ඉතින් හොස්පිටල් කැන්ටින් එකෙන් තමයි අපිට මේ ලන්ච් ගන්න වෙන්නේ. මොකද අපි හැමෝම ගෙදරින් ඉඳන් එන අය නෙමෙයිනේ, හොස්ටල් එකේ ඉන්නේ. ඒකින්ද අපි ගොඩක් අය ගන්න ඉතින් කෑම කැන්ටින් එකේ. හායි ඔයා දාලා. ඔව් මම දැම්මා. හරි. දැන් ඔයා අහන්න. අපි ඉන්ට්‍රොඩියුස් කරගමු. මම ගිම්හාන් ශ්‍රීනායක. මං ආවේ මාතර දිස්ත්‍රික්කයේ ඉඳලා. මම තර්ඩ් ෂයි. මම තුන්වෙනි තර්ඩ් ෂයි එකෙන් ආවේ. මගේ රිසර්ච් ඔයා ෆස්ට් ස්ටේජ් එකේදී. දැන් අපි ආයේ ඒක අනුස්මරණය කරන්න ඕනේ. අහන්න කලින් කියන්න එපා ඇයි අපි මෙතන කරන්න ඉන්නේ කියලා. අපි දැකලා ඇති අපේ ස්ටුඩන්ට්ස් නැක නැති මෙයාලා නේද? මෙන්න මේ නිල්පාට යුනිෆෝම් එකේ. මේ යුනිෆෝම් එක දෙනවා අපිට. සාමාන්‍යයෙන් අපිට ක්ලිනිකල්ස් තියෙනවා. ෆිසියෝതെරපි ස්ටුඩන්ට්ස්ලා විදියට අපිට ක්ලිනිකල්ස් තියෙනවා. මූලික අපේ ඔබ්සර්වේෂනල් පාර්ට් එකක් තියෙනවා. ක්ලිනිකල් තියෙනවා. ඊට පස්සේ මොඩියුලර් ක්ලිනිකින් තියෙනවා. ඊට පස්සේ ක්ලිනිකල් ට්‍රේනින් එක තියෙනවා. එතකොට අපි ඔබ්සර්වේෂනල් ගියා ෆස්ට් ඉයර් එකේ අන්තිම මොඩියුල් ක්ලිනිකල්ස් ගියා අවුරුදු 2ක් විතර. සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆයිනල් එකේදී ක්ලිනිකල් ට්‍රේනින්. අපි ඉගෙනගත්තු දේවල් වලින් ඕවරෝල් ලොකුගෙම අපි පේෂන්ට්ස්ලත් එක්ක ප්‍රැක්ටිස් කරන්න ඕන. පේෂන්ට්ස්ලට ට්‍රීට් කරන්න ඕන. එතකොට දැන් ඔක්කොම ඉවර වෙලා ක්ලිනිකල් ට්‍රේනින් එකෙත් ෆේස් 3ක් තිබ්බා. මේක කියන්නේ ෆේස් 3ක් තිබ්බා. ෆේස් 1 තිබ්බා. ෆේස් 2 තිබ්බා. ෆේස් 3 තිබ්බා. ෆේස් 3 එකේ අපිට සති 10ක් තිබ්බා. ඒ සති 10ෙත් සති 9ක් ඉවරයි. 10 වෙනි සතියේ අන්තිම දවසේ මේ ඉන්නේ. ඒ කියන්නේ අපේ ක්ලිනිකල් ජීවිතේ
තව පැය දෙකකින් තුනකින් ඉවර වෙනවා. සතුටු වෙනවා කියන්න බෑ. දුකක් කියලා කියන්න බෑ. අපේ එක්කෙනෙක් නෑ. තමයි එක්කෙනෙක් නෑ. එයා ගියා කොහෙද ගියේ? හදිසි වැඩකට එයා ගියා. මේ එයාව නෑ අපි ඊළඟ ගෙදි ගමු. කොමාරි අපි තුන්දෙනා තමයි ඉන්නේ. ඉතින් මොකද කියන්නේ? මෙයා තමයි අවුරුදු 4 ක්ලිනිකල් ජීවිතේ. අවුරුදු 4 ක්ලිනිකල් ජීවිතේ සති කීයක් විතර අපි ගත සති කීයක්ද? මේක සති 27ක් අපිට තිබ්බ නේද? සති පොඩේට හරිද? මේ දැන් මෙහෙම දැන් අපි අවුරුදු 4ක් හිටියා. 4න් අවුරුදු 3ක් කියන්නේ 3කට කිට්ටු වෙන්න. මම ක්ලිනිකල් තමයි යන්නේ. මේ අවුරුදු 4 කොහොමද? හොඳයිද නරකයිද මොනවාද තියෙන කමෙන්ට්ස් මොනවාද දුකයිද අත්දැකීම් ගත්තොත් හොඳ අත්දැකීම් ඇති නරක අත්දැකීම් දුක සතුට ඔක්කොම අත්දැකීම් තියෙනවනේ. ඒක ගැන කියන්නේ ඉස්සෙල්ලාම අපි අපේ බාණ්ඩ බොයිස් අපි අවිස්සාවේල ප්‍රදේශයෙන් නියෝජනය කරන අපි ආදරේ කියන අපි බාණ්ඩ බොයිස් බණ්ඩාර ඒක නිසා බාණ්ඩ බොයිස්. හරි. ඉතින් කියන්නද? ඔව්. කියන්න. මෙහෙමයි දැන් ක්ලිනිකල් මුල අවුරුද්දේ ඉඳන් කියන්නේ දැන් අන්තිම එක එහෙම ගත්තම එක දිගටම ක්ලිනිකල්ස් නේ. ඒකට මුලින්ම සති 27ක්ම හිතා ගන්න බැරුණා මේක කොහොමද අපි ඉවර ගෙවා ගන්න ඉන්නේ. ඔව්. ෆුල් ඩේ ක්ලිනිකල්ස් නේ. ඊට පස්සේ ගොඩක් අමාරුයි කියලා දැනගෙන තමයි පටන් ගත්තේ. ඒකට ඒක ඉක්මනට ගෙවිලා ගියා ඇත්තටම. ගෙවිලා ගියා කියන අර ටික දැනෙන්නවත් නැතුව ගෙවිලා ගියා. දුක් වින්දා ඒක හරි නරක අත්දැකීම් තියෙනවා හොඳ අත්දැකීම් තියෙනවා. අනිත් එක අපිට දැනුනේ හේතුව මොකද දැන් අපි කොළඹනේ හැමදාම ක්ලිනිකල් ගියේ මේ පාර පෙරිෆරිස් එකෙන් ගොඩාක් ඈතට අපිට කම්බුනේ බස් වලින් යන්න තියෙනවා ට්‍රේන් වලින් බෝට් වලින් විතරයි ගියේ නැත්තේ බෝට් වලින් ප්ලේන් වලින් ගියේ නෑ. ඒක තමයි අර අපේ ක්ලිනිකල් ට්‍රේනින් එක එහෙම අර නිකන් අර මොකද සීනිදු සුසීනු ක්ලිනිකල් ට්‍රේනින් එකක් නෙමෙයි. රෙස්ට් කරන්න ටයිම් එකක් නෑ ඇත්තටම. නෑ හරිම මහන්සි මුළු දවසේම හાર્ඩ් වර්කින් වගේ සමහර වෙලාවට ඒ කියන්නේ ඒක ලොකු වගකීමක් එක්කනේ අපි කරන්නේ. ඒකින්ද ඒක හරිම ලොකු හાર્ඩ් ට්‍රේනින් එකක් ඉතින්. මොකද ඒක ඩිසිප්ලින් ටික අපි මැනේජ් කරනවා වගේම අපේ ඩිපාර්ට්මන්ට් එකේ ෆැකල්ටිනොත් අපේ ඩිසිප්ලින් ටික හරියටම බලනවා. ඒක නිසා අපිට රෙස්ට් කරන්න ටයිම් එකක් ක්ලිනිකල් වලින් ලීව් ගන්න ටයිම් එකක් ඇත්තටම නැහැ. ඒකත් එක්ක අපිට මුල් දවස් නම නමුත් පස්සේ කාලේ අපේ ෂෙඩියුල් එකට පුරුදු වෙලා තියෙනවා අපි දන්නවා. ඒකයි එනවා කියන්නේ. ඔව් ඒ කියන්නේ අපි අවුරුදු දෙකම කියන්නේ දැන් ෆස්ට් එකේ අන්තිමේ ඉඳන් ආයේ ෆයිනල් ඉයර් එක අවුරුදු 3කට වැඩිය ක්ලිනිකල්ස් යනවා. අවුරුදු 3කට වැඩි ක්ලිනිකල්ස්. එතකොට ලෝ ක්ලිනිකල් එක්ස්පෝෂර් එකක් එක්ක සාමාන්‍ය කොළඹින් එළියට යන කෙනෙක්ට හොඳ එක්ස්පෝෂර් එකක් හම්බ වෙනවා. ඒක විශේෂ මතක් කරන්න ඕනේ. එතකොට මේ අන්තිම දවසේට කියනවා නම් මේක මෙච්චර ඉක්මනට එයි කියලා හිතුවේ නෑ. අන්න ඒකේ ප්‍රශ්නේ තියෙනවා. ඕක කවදා හරි එනවා දන්නවා. හරි අන්තිම ක්ලිනිකල් දවසක් තියෙනවා. මේ මෙච්චර ඉක්මනට අපිට වයසය කියලා හිතුවේත් නෑ. හා මෙච්චර ඉක්මනට මේකෙන් අපිට අයින් වෙන්න වෙයි කියලා හිතුවේත් නෑ. ඒක තමයි ප්‍රශ්නේ. අපි මෙච්චර ඉක්මනට ෆයිනල් එයි කියලා හිතුවේත් නෑ. මොකද අපි අවුට් නම් පස්සේ හැමෝටම තියෙන එකම අරමුණක් නෙමෙයි එක එක අයට එක එක අරමුණ තියෙන අරමුණ දිගේ ඉස්සරහට යනවා. ඒකට බැච් එකක් විතර ගන්න ඕනම් බැච් එක. ආයේ හැමෝම එකතු වෙනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හම්බෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ගොඩක් අය රටේ අය කියනවනේ. දැන් මේකත් කියන්න බෑ. සාමාන්‍යයෙන් අපි මොඩියුල් ක්ලිනිකල්ස් තියෙනකොට මොඩියුල් ක්ලිනිකල්ස් වලින් බැච් එකම හම්බ වෙනවා ලෙක්චර්ස්. 8-12 වෙනකන් තියෙනවා ක්ලිනිකල්ස්. ආයේ දෙකේ ඉඳන් එකේ ඉඳන් තියෙනවා ලෙක්චර්ස් තියෙනවා. එතකොට බැච් එක හම්බ වෙනවා. නමුත් ෆයිනල් ක්ලිනිකල්ස් වලදී බැච් එකේ හම්බ වෙන්නේ 2-3 ඒත් මේ කට්ටිය විතරයි. බැච් එක. ෆයිනල් ක්ලිනිකල් වලින් පස්සේ අපිට එක්සෑම් එක තියෙනවා. එක්සෑම් පස්සේ අපිට කවුරුවත් ඒ කෙනෙක් හොඳට අමතර වැඩි කලින් වගේ හම්බෙන්නේ නැහැ. එතකොට ඒක නම් මතක් කරනකොට මම මෙච්චර දුක නෑ මේක පොඩක් දුකයි. මට හිතෙන්නේ ෆයිනල් ක්ලිනිකල්ස් ටික වෙනස් දැනුණා. අර ලෙක්චර්ස් ක්ලිනිකල්ස් මික්ස් එකේ ගිහින් අර ටික මට ගොඩක් මහන්සි මුල් කාලේ ටික. මේකේ
තිබ්බට අර අපි දන්නවා ළඟ එක්සෑම් එකක් එනවා එක්සෑම් වෙනවා කියලා ඒකත් එක්ක ස්ටඩි කියන දේ තමයි මේ ටිකේ දිගටම තිබ්බේ. අනිත් එක සෙල්ෆ් ස්ටඩි කියන්නේ කවදාකවත් අපි දැන් කැම්පස් ආපු ළමයෙක්ට තනියෙන් වැඩ කරනවා කියන එකක් නෑ. බැජ් එකෙන් වැඩ කරනවා කියලා හිතුත් නෑ. අපි ගෲප් හැදිලා එනද වැඩ කරන්න. මොකද සෙල්ෆ් ස්ටඩීස් අපිට හැමෝටම හම්බෙන්නේ නෑනේ. අර ඉන්න ගෲප් එකත් එක්ක තමයි ඉතින් වෙලාව අපේ අපි වැඩ කරගෙන ඒකත් එක්ක ටිකක් අර දැන් මොඩියුල් නම් ගාණක් නෑ. අපි ක්ලිනිකල්ස් යනවා දෙයක් කරනවා ඇසෙස්මන්ට්ස් ගන්නවා එච්චරයි. නමුත් මේකේ ෆයිනල් ක්ලිනිකල් එකේ තියෙන බැරරුම් ගතිය තමයි අපි as soon as possible අපි එනවා ඉමීඩියට් ෆිසියෝതെරපිස්ට්ලා දිහට බහිනවා. එතකොට ඊට කලින් අපි ට්‍රේන් කරන පේෂන්ට්ස්ලාත් එක්ක. ඒතර ඒ ට්‍රීට්මන්ට් කොහොමද පේෂන්ට් කෙනෙක්ට ඇප්ලයි කරන්නේ? ඒවයි සාර්ථකත්වය කොහොමද? අපි ෆලෝ අප් එකක් කරනවා නම් කොහොමද ඒක බලන්න ඕනේ, ෆීඩ්බැක් එක බලන්න ඕනේ. එතකොට ඒවත් එක්ක තමයි මේක කරගෙන යන්නේ. එතකොට ඒකත් එක්ක ලොකු වොල් කියන්නේ මොඩියුල් ඔබ්සර්වේෂන් වල කිසිම අපිට වක්කීමක් ඇත්තට තේරුන්නේ නැහැ. ෆස්ට් එක අන්තිම මොකක්ද සාමාන්‍යයෙන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ වුණාට ෆිසියෝതെරපි කියන්නේ මොකක්ද? ඒ ගැන ෆිසියෝതെරපි කියන්නේ මොකද්ද? ෆිසියෝതെරපි කියන්නේ මොනවටද කොහෙන්ද? ඒ ගැන අපි මේකෙන් පස්සේ වෙන වීඩියෝ එකක් කරන්න. ඉතින් එහෙනම් ඔය විදිහට අපිට ක්ලිනිකල් අද දවසින් ඉවර වෙනවා. මේ විදිහට අපි පටන් ගත්තේ මොඩියුල් X අපි මොඩියුල් පටන් ගත්තේ MSK වලට මොඩියුල් පටන් ගත්ත දැන් අවුරුදු දෙකකට විතර කලින් දෙකමාරකට විතර කලින් ඒ පටන් ගත්තේ සිෆින්ස් එකේ මතකද? කලම්බෝ ෆ්‍රෙන්ඩ් ඉන් සොසයිටි එක පටන් ගත්තේ ෆස්ට් සෙටින් එක මම මෙයා විදු හිටියා දේශාන් හිටියා අපි අතට නා. එතකොට ඔයා කොයිද සෙටින් එක මතකද? MSK මුල්ම සෙටින් එක අපි ස්ක්‍රබ් එකත් එක්ක ගිමුණු සෙටින් එක. මොකද අපි ස්ක්‍රබ් එක අපිට මතක නැද්ද? සර්ජිකල් වෝඩ්ස් තමන්ද? සර්ජිකල් වෝඩ්ස් නෙමෙයි ජෙනරල් එක. ජෙනරල්. එතකොට එහෙම එනතර අපි ඒ විදියට කොළඹින් ගංගාරාමයෙන් පටන් ගත්තු ක්ලිනිකල් ජීවිතය ජයවර්ධනපුරයෙන් ඉවර කරනවා. අද දවස 2025 මාර්තු 21 දැන් වෙලාව අපේ මොහිදන්ගේ බර්ත්ඩේ. අපේ යාළුවගේ බර්ත්ඩේ එකක් තියෙනවද? දැන් වෙලාව 1:29 1:00. හරිද? ඉතින් එහෙනම් thank you. මෙතනින් වීඩියෝස් ඉවර වෙන්නේ නැහැ. ක්ලිනිකල් ජීවිතය ගැන තව වීඩියෝස් ගොඩක් එනවා. මේ ඒවා දකින්න අන්තිම එක වෙන්න පුළුවන්. අන්න ක්ලිනිකල්ස් මේකෙන් අපිට අපි කියන වීඩියෝස් අන්තිම එක වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ෆිසියෝതെරපි වලින් මොකද වෙන්නේ? ලංකා හොස්පිටල්ස් ඒ විදියටම ඒ ඩිස්කෂන්ස් එහෙම අපි අරන් යනවා. හරිද? මම ඒගොල්ලන්ට කිව්වනේ දුක හිතෙන දවසක් කියලා. දුක හිතෙන්න හේතුව තමයි අද අපි මේ ස්ක්‍රබ් එක අඳින අන්තිම දවස. මොකද අපිට සෙකන්ඩ් ඉයර් එකේ මුල වගේ තමයි ස්ක්‍රබ් එක හම්බෙන්නේ. එතකොට අපේ ස්ක්‍රබ් එක හම්බෙනකන් හරිම ආසාවෙන් බලන් ඉන්නවා. හැබැයි අද තමයි අපේ ස්ක්‍රබ් එක ඇඳලා ක්ලිනිකල් යන අන්තිම දවස. ඒක තමයි මේන්ලි දුක හිතෙන හේතුව. අනිත් දේ තමයි අපේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට අපි ගෙවන අන්තිම දවස තමයි මේ. අනිත් දේ තමයි සතුට හිතෙන්නේ ඇයි කියලා. සතුට හිතනවා කියලා කියන්නේ අපි ගොඩාක් කල් ක්ලිනිකල් යනවා අවුරුදු 3ක් විතර. ඉතින් මේ තමයි ඒ අන්තිම දවස. ඊට පස්සේ තියෙන අපිට එක්සෑම්. එතකොට අපි මෙච්චර කාලයක් අපි විඳපු දුක් එහෙම අඩු වෙනවනේ අයිවර වෙනවනේ කියලා මතක් වෙනකොට ඒක අපිට එක්තරා විදියක දැනෙන සතුටක්. ඉතින් මේ විදිහට තමයි අපේ අන්තිම ක්ලිනිකල් ඩේ එක ඉවරුනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතෙන්නේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. Thanks for watching.